ඕකේ ගයිස් ඉතින් ඔන්න අද බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. අපේ වෙසක් බ්ලොග් එකේ අන්තිම වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දන්නේ නැති සමහර කට්ටිය කමෙන්ට් කරලා අහලා දීපමකින් පොසොන් එකට මොකද කරන්නේ කියලා. හරි ඉතින් අද ඔන්න කරලා තියෙන්නේ පොසොන් බ්ලොග් එක. මේ කරන දේවල් සාමාන්‍යයෙන් මම කියනවා නම් අද කට්ටියත් එක්ක දන්සල් වදින්න යන එකයි කොළඹ ගිහිල්ලා පොසොන් බලන්න යන එකයි. ඒ ඔක්කොම තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. අන්තිමේකම් බලන්න ඔයගොල්ලෝ හිතන්නේ දෙයක් ඉස්සරහදී වෙන්න පුළුවන්. හරි ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා මම මේ එක වැදගෙන මේ හැමදාම බ්ලොග් කරනවා කියලා. නෑ එහෙම නෑ. මේ පන්සල් යන්න ඕන ඉඳලා සුදු වෙන ගත්තේ. කලින් බ්ලොග් එකත් ඔයගොල්ලෝ බලන්න දන්නවා. ඉතින් මේ ඇදුවෙම තමයි මම හිටියේ. කවන්නෑ ඉතින්. හරි අද බ්ලොග් එකේ සාමාන්‍ය වෙන්නේ වෙන දේ මම කිව්වනේ. මුලින්ම අපි යන්න හිතාගෙන පන්සලට ඉතින් මම පන්සලට යන්න ටික ඔයගොල්ලන්ට රෙකෝඩ් කරලා දාන්න නෑ. ඉතින් මේ ගිය බ්ලොග් එකේ ඊට කලින් බ්ලොග් එකේ අවුරුදු බ්ලොග් එකේ තුනේම මේ මම පන්සල යන ටික තියෙන ඉතින් ඔයගොල්ලන්ට ඒක දැකලා එපා වෙලා ඇති. හින්දා අපි දන්සල් යන්න යන ටිකේ ඉඳන් මම වීඩියෝ එක පොඩ් කරලා දෙන්නම්. දැන් හවස 4 මාර්ක් විතර ඇති. අපි යන්න ලෑස්තිමු. ලෑස්තිලා ඉන්න මම පොඩ්ඩක් පිර ගන්නවා පොඩ්ඩක්. සතාව ගන්න බෑනේ. ඕකේ ගයිස් ඉතින් ඔන්න අපි යන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මුලින්ම අපි පන්සලට ගියා. ගිහිල්ලා යන ගමන් මේක තමයි මේ දැන්නේ අපි ගිහලා ගත්තාම අපි කොටින් යනවා නම් අපේ යන්නේ මේ මල්ලිල දෙන්නයි තාත්තයි මායි අපි දැක්කේ තමයි කාර් කියන්නේ. අපි යන්න හිතාගෙන නම් කොළඹ පැත්තට අපි බලමු කොහොමද ඊට වෙන දේ නම් මම දන්නවා. ඔයගොල්ලෝ කාර්යන්නේ කතාලා වුණා ගණන් ගන්න එපා. පාන්දර රෙකෝඩ් කරන්නේ නෙවෙයි රෙකෝඩ් කරන්නේ මම හිත කරන්නේ පාන්දර දැන් 1යි ගානක් වෙන්නේ. ගණන් ගන්න එපා ඉතින්. මම වෙන දේ නම් දන්නේ ඉතින් ඉස්සරහට ඒගොල්ලෝ බලන්න ඉතින් මොකක්ද වෙන්නේ කියලා. හරියට සත්‍ය වෙන්නම් මොන සිද්ධාන්ත රටේකින් අපිට අපි මුලින්ම ගියා ඉතින් අපි පරිදි අල්ලුවා අපි කාගෙන් බහලා ගියේ නෑ ඉන්න ඊට එහා පැත්තේ ඊට පස්සේ අපිට එතනම එහා පැත්තෙන් තිබ්බ අයිස්ක්‍රීම් වලට අපි ඊට පස්සේ ඒකට ගියා අපිට අයිස්ක්‍රීම් එකක් හම්බුණා එකට දෙකක් හම්බුණා බලන්න අයිස්ක්‍රීම් එකට දෙකක් හම්බුණා එකට දෙකක් කියන්නේ ආත්ත කාර්යකේ ඉන්න එයාටත් එක්ක අරන් ගියා ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ටත් ගියා මෙතන අයිස්ක්‍රීම් දැන් කියලා තිබ්බා එතනට යන ටික නම් මට හරියට ගන්න ඕනේ ඉතින් හැම එකක්ම වගේ මම කියන එක හරියන්නේ ඉතින් ඔයගොල්ලෝ බලාගෙන යන්න ඉතින් අපි දන්සල් ගොඩකට ගියා ඊටේකට ගියා ඉතින් ඔයගොල්ලෝ බලාගෙන යන්න අපි මම ඔයගොල්ලන්ට බ්ලොග් එක පටන් ගද්දි මම ඔයගොල්ලන්ට කිව්වා අපි යනවා පොසොන් බලන්න කොළඹ කියලා. ඇත්තටම කොළඹ ය아가න්න ඕනේ. ඒත් රැප්
යන්න එපා. තාම ඉවර නෑ. මගේ දෙවෙනි ඔප්ෂන් එක ඔන්න මම දැන් යනවා. ඇත්තටම මම මේක ගැන කියන්න ඕන මේ මගේ කොළඹින් යාළුවෙක් තමයි මට මේ වීඩියෝ එක ගෙනත් දුන්නේ. එයාට ඇත්තටම thank you කියන්න ඕනේ. එයා හැබැයි කිව්වා vlog එකක් දාගන්න එයාගේ නම කියන්න එපා කියලා. ඒ වුණාට මට vlog එක කියන්න නැතුව හැබැයි ඉන්නත් වෙනවා ඉතින් මේ. ඔයාලා දකින්න ඇති මගේ අපි අර නාන්න ගිය vlog එකේ ඩයල් එකක් ඉස්සරහටම ඩයල් එකක් මේ ඉඳලා ඔගේ වීඩියෝ එකක් දැම්මයි කියලා ඌ මැරෙන්න හැදුවා. ඊට පස්සේ වීඩියෝ එක අපි අයින් කරගෙන ඉන්න මේ ඌ සෙටල් වුණා ඉතින්. ඒ වගේ ඉතින් මුගේ නමත් කියලා මට මේකත් කපන්න ඕනක් තියෙනවා. ඌ කැමති නෑ අතන සෝෂල් මීඩියා වල ඉන්න. හැබැයි ඌ පාවිච්චි කරනවා ඉතින්. හරි ඉතින් ඒව බලන්න ඕනේ. ඔයගොල්ලෝ වීඩියෝ කියන මෙච්චර වීඩියෝ බලන්න. හරි guys ඉතින් ඔන්න මේ මම නෙමේ මේ වීඩියෝස් ගත්තේ. මේ ටික මම ගත්තේ මේ අපේ අර පාර කියන්නේ මෙතන කිරිබත් ගොඩ ඉන්න පාරක දෙල්ගොඩ පැත්තට තියෙන පාරක මේ යන ගමන් ගත්තේ වැඩි ටිකක්. හරිද? මේක මේ පොඩි පොසොන් කලාපයක තියෙනක් තිබ්බේ. මම එතන ගත්ත ටික දාන්නේ නෑ. එතෙන් තමයි ලස්සන බෝරු ටිකක් තියෙනවා කොළඹ. මම ඔයගලන්ට දෙන්නම්. හරි guys මෙතන ඉඳන් තමයි ඔයගලන්ට කොළඹ බෝරු ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. මම නෙමෙයි මේවා ගත්තේ එකක්වත් නෙමෙයි. ඒක කියන්නේ යාළුවා වීඩියෝ එක බලනවා නම් බොහොම ස්තුතියි. එයාගේ නම කියන්න එපා කියලා කිව්වට එහෙම නම් කියන්නේ නෑ. ඇත්තටම කොහොමත් නේ ස්තුතියි මට මේ වගේ දෙයක් කරලා දුන්නා. නැත්නම් මට කියලා නම් වීඩියෝ එක දාගන්න බැරි. හරිද? thank you. okay. මෙතන පස්ස ලස්සන කූඩු ගොඩාක් තියෙනවා බලන්න ඉතින් ඔයගොල්ලෝ. මේ තියෙන්නේ ඒ වගේ තවත් කූඩුවක්. මේකෙන් තවත් කූඩුවක් ඒ වගේ. පස්ස ලස්සන ඉතින් ඒවා මම එකින් එකට පැහැදිලි කරන්න ඕනේ නේද? ඔයගොල්ලෝ බලන්න යන්න ඉස්සරහට. ඔන්න තියෙනවා guys ඉතින් මම දැක්කම මෙතන තිබ්බ ලස්සනම කූඩුව. නම් පස්සම ලස්සන කූඩුවක් ඉතින් මම මෙතන ඉඳලා කතා කරේ බලාගන්න. ඉන්න බලාගන්න ඉතින් මේකෙන් ලස්සන. Wow.
NW on the beat. guys අපරාධේ මට ඉතින් මේ යන්නම තිබ්බා. ඇත්තට ප්‍රැක්ටිස් තිබ්බේ නැත්තම් මම යනවා. guys මම මේ පාර හොල්මන් මන්දිරයකට යන්න හිටියා මට ඒක බැරි වුණා. අපරාධේ. හොල්මන් මන්දිරේ තිබ්බේ නෑ අපිට. ඒගොල්ලෝ පැත්තේ තිබ්බර අලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඕකේ guys ඉතින් ඔන්න ඔය විදිය තමයි අද වීඩියෝ එක වෙන්නේ. මම හිතන්නේ මේක ලස්සන වීඩියෝක් වෙයිද කියලා. ඇත්තට මම ගියා නම් ඊට වඩා ලස්සන රෙකෝඩ් කරලා නම් මම වැඩේ දාලා මම ඔයගොල්ලෝ දකින්න ඇති පොඩි මේ ඉතින් දැන් තිබ්බා එතෙන්ට යන්න මෙයා ගිහින් තිබ්බේ නෑ ඉතින් මේ මට ඇත්තට මේකට යන්න ඕන වෙලා තිබ්බා මට යන්න උනේ නෑ ඉතින් හරි ඉතින් කොහොම හරි ඔය විදියට අද වීඩියෝ ඉවර වෙනවා ලස්සන නම් පල්ලේ කමෙන්ට් එකක් දාගන්න ලයික් එකක් දාගන්න මට කියන්න බැරිවා මගේ ගේමින් channel එකේ මම වීඩියෝ මැරතන්න පටන් ගත්තා හරිද දැන් අද නෙමෙයි හෙටත් නෙමෙයි අනිත් පටන් ගන්න ජූලි පළවෙනිදා මැරතන්න පටන් ගන්නවා දවස් 30ක් එක දිගට වීඩියෝස් වැටෙනවා. කියන්නේ ගේමින් වීඩියෝස් එකම වීඩියෝ එක වැටෙන්නේ නැහැ. කියන්නේ එකම ගේම් එක නෙමෙයි යන්නේ. එක එක ගේම් ගොඩාක් එක දිගට වැටෙනවා. දවසකට එක වීඩියෝ එකක් ගන්න. හරි ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න මම කලිනුත් කිව්වා. SNDRD family එකට ඔයගොල්ලෝ අලුත් කෙනෙක් නම් දැම්මම ගිහින් subscribe කරන්න. එහාට තියෙන bell එක එක all press කරලා තියාගන්න අවශ්‍ය මම වීඩියෝ දැම්ම ගාම ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්නන්න පුළුවන්. ඉතින් මම කවද වීඩියෝ දාලා ඉන්නේ දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් bell එක all press කරලා තියාගත්ත පස්සේ බලන්න කිව්ව කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න කට්ටියට ෂෙයා කරන්න. ඊළඟට සර්ප්‍රයිස් කොහොමද මම කියන්නේ සර්ප්‍රයිස් ඔග්ගයක් එන්න තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ මම උනත් දන්නේ කොහොම වෙයිද කියලා. ඉතින් ඒක මගේ මාස ගානක මාස නෙමෙයි අවුරුද්දක විතර ඉඳන් තිබ්බ මේ ඊනියක් තමයි හැබැයි වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ ඔයගොල්ලෝ රිසල්ට් ආවා ඒ හින්දා පොඩි බැරි දැන් කිව්වොත් ඉතින් ඒක පස්සට සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑනේ. මම දන්නවා ඔයගොල්ලෝ දන්නේ නැහැ. හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි ඉතින් අදට ගිහින් එන්න මගේ අනිත් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම අපේ මැරතන් එක ගැන කිව්වා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනවා. හැමෝටම ජය වේවා. බයි.